පැන් එක තට ගහන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. अनंत जानो अनंत गुणो अनंत तेजो अनंत इति अनंत जुति कासको भगवा अनंत सम्मा संबुद्धो अनंत बुद्धो अनंत जानो अनंत गुणो अनंत तेजो अनंत इति अनंत जुति कासको भगवा अनंत सम्मा संबुद्धो अनंत बुद्धो अनंत जानो अनंत गुणो अनंत तेजो अनंत इति अनंत जुति පළවෙනි වර බුද්ධානුස්සතිය වන්දනාව සහ බුද්ධානුස්සති භාවනාව සහ බුද්ධානුස්සතිය වන්දනාව සඳහිරු සෑ පුදබිමේදී සිදු කළා. ධම්මානුස්සතිය භාවනාව සිද්ධ කිරීමට දැන් මේ මොහොතේ මිරිස වැටියට යන ගමන් අපේ කට්ටිය අපිත් එක්ක එකතු වෙමු ධම්මානුස්සති භාවනාව. බුදුදහමින් බබලවන්න මේ ලක් දෙරණේ යලි පහළ වේ. ඉතිවිසෝ භගවා සම්මා සම්බුද්ධෝ දිවිජාගරණ සම්පන්නෝ බුද්ධෝ ලෝක විදු අනුත්තරෝ අපි තුන්වෙනියට වන්දනා කරන්නට යන්නේ වලගම්බා මහරජතුමා විසින් නිර්මාණය කරන ලද අභයගිරිය මහා සෑරජානන් වහන්සේ වන්දනා කිරීමටයි දැන් සූදානම් වෙන්නේ. ඉතින් ඕගොල්ලන් බලන් ඉන්න අපි අභයගිරිය මහා සෑරජානන් වහන්සේ වන්දනා කරන ආකාරයට. වලගම්බා මහරජතුමා විසින් වෘෂභ රාජයෙක්ගේ හැඩයට පිළිරුවක් හදලා ඒ වෘෂභ රාජයාගේ කුස තුල රන් කරඬුවක් තැන්පත් කරලා ඒ රන් කරඬුවේ සර්වඥ ධාතු පුරවන ලද රන් කරඬුවක් තැන්පත් කරලා හදලා තියෙන සෑය තමයි අභයගිරිය සෑය කියන්නේ. ඉතින් ඒ අභයගිරිය සෑය වන්දනා කරන්නටයි අපි දැන් යන්නේ. රත්නය
රාග දේශ මොහ දුරු කර ගැනීම පිණිස සීල සමාධි ප්‍රඥා සහිත උතුම් ප්‍රතිපදාවකට පිළිපන්නේ. හොඳයි තුමිල බුදුහඬ බෞද්ධ සංවිධානයේ අද දවසේ සෑවට වන්දනාව ස්වර්ණමාලී මහා සෑවට වන්දනාව රාත්‍රියේදී කරන්න යන මොහොතේ ඉතින් අපිට මල් ගෙනත් දෙන අපේ වෙළඳ මහතුන් ඒ වගේම සුවඳවත් හඳුන්කුරු ගෙනත් දෙන අපේ පිරිසට ගෙනත් දෙන වෙළඳ මහතුන් සමග ඔයාලව අමතන්න හිතුණා. ඔයාලත් මේවා දකින්න ඊළඟ මාසේ ඔයාලා හැමෝම දළදා මැදුරේ සිල් සමාදන් වෙලා හරියට හවස 4ට දළදා මැදුරේ අභියස ඉඳලා පිරිත් සජ්ජායනා කරමින් ස්වර්ණමාලී මහා සෑරජානන් අභියසට පැමිණිලා ඒ ඉතිරි වැඩසටහන් කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. තව මොහොතකින් සෑවට වන්දනාව ගොඩන්න බලන්න පුළුවන්. හොඳයි තෙරුවන්. ශාසනයේ අමාරු මහතර මොකද්ද? මේ ගෞතම ශාසනය එකක් මහාන වෙන එක. ඉන්පස්සේ ඇවිල්ලා මහානකමේ ඇලෙන එක. ඉන්පස්සේ ඇවිල්ලා විනයානුකූලව සිල්වත්ව ගුණවත්ව ඉන්න එක. ඉන්පස්සේ එහෙම හිටියම යාට වැඩි දවසක් නැල්ලු. ට්‍රැක් එකට වැටුනම මෙහෙමනේ කාර් එකට ගිහිල්ලා මැප් එක ලොකේෂන් දාගත්තම මම කොළඹ කියලා දාගත්තම මට පාර පෙන්නනවනේ. රයිට්. ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති මාවතේ ගියොත් ඔයාට අක්කේ ඔයාට අම්මි මේ භවය තුලදීම පුළුවන් රහත් වෙන්න. නිවන තියෙන ඔයාලා හිතනකොට පුතේ. බෝධිය ළඟ කියලා. මාලිගාව ළඟ කියලා. කැල ළඟ කියලා. නිවන තියෙන්නේ ඔයාලා ළඟ. අපාය තියෙන්නේ ඔයාලා ළඟ. තේරුණා නේද? එහෙනම් ඔයා හිතන්න ඔයා බෙලියක් වෙන්නේ. ඔයාලා ඇවිල්ලා ඈතනේ අම්පාරේනේ. ඔයා බඩ ගාගෙන නෝනත් කියනවා හඳුන්කුරු අල්ලන්නේ. නම් කීපයක් ඉන්නෙන්න නිමලා ජයතිස්ස ආසරස් සරත් අත්නායක රංජිත් චන්ද්‍රසේන සිද්ධි සමිර සඳරුවන් ඒ අතුරු හැම දිනාට විශේෂයෙන්ම මයුර සංකල්ප මහතාට පිළිපිනිස විශේෂයෙන්ම මේ වෙලාවේ පිළිකර ගෙනාලා මේ අම්මගෙන් මේ බුදු දිනයක් ගෙනාලා පිළිකර ගෙනාලා අඳගාල පූජා කරා මේ හැම දිනාටම මන්රක් කරගලු කියන්නේ නැති අර බෙහෙත් ගන්න විශේෂම අවශ්‍යතාව සඳහා ඕල දානයක් වශයෙන් පූජා කරන්න හදවතින් සතුටු වෙන කේ මට පූජා කරනවා මේක මම ගෙවාසුවහස් යොදුන් මේ කතරේ සොයා යන මං නොදැන මේ අඳුරේ ගෙවාසුවහස් යොදුන් මේ කතරේ සොයා යන මං නොදැන මේ අඳුරේ යුගෙන් යුගයේ පතා ආයෙමි හිමියනේ ඔබේ බුදු සිහිලක් සොයා පිළිසරණ ලොවෙන් මා නොලැබ හව